හෙලෝ ට්‍රේඩර්ස් සුබ දවසක් හැමෝටම මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් පුංචි අප්ඩේට් එකක් අරන් ආවා BTC සම්බන්ධව. ඉතින් මම මේ අප්ඩේට් එකේදී ඔයාලට කිව්වා BTC අනිවාර්යයෙන්ම 70000 කියන සීමාවට එන්න පුළුවන් කියලා. ඉතින් අද වෙද්දී BTC 70000ත් පසු කරන් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඔයාලට අද වීඩියෝ එකකින් තවත් BTC අප්ඩේට් එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ අප්ඩේට් එකෙන් පස්සේ පොඩි අදහසක් ගන්න පුළුවන් අපිට මේ මාකට් එකට එන්ටර් වෙන්න හොඳ තැනක්ද නැද්ද? මොකද්ද මේ වෙද්දී මාකට් එකේ තියෙන තත්ත්වය කියලා. ඉතින් අපි යමු ඉක්මනට වීඩියෝ එකට. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම ට්‍රේඩින් එක ඕපන් කරා. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත BTC වල ගත්ත එන්ට්‍රි එක මේ සෙල් එක. ඉතින් 440කට වැඩි ගේන් එකක් ගන්න පුළුවන් වුණා. පළවෙනි කමෙන්ට් එකේ මම දාලා තියෙනවා මගේ Telegram channel එකේ link එක. ඒක මම share කරලා දෙනවා මේකේ profit card එක. ඔයාලටත් පුළුවන් කැමති නම් ගිහින් බලන්න. හරි ඉස්සෙල්ලා මම ඔයාලට මේකේ long term update එකක් දෙන්නම්. ඉතින් මම යනවා මේ විදිහට weekly market එකට weekly market එක විදිහට open කරගන්නවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට BTC මේ විදිහට ගොඩක් වැටිලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් drop වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම කියන්න ඕන මම මේ share කරන්නේ මගේ prediction එක. ඉතින් මේක ඇත්තටම එක එක්කෙනාට වෙනස් වෙනවා. කිසිම වෙලාවක හැමෝගෙම එකම prediction එක වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එහෙම මේ මාකට් එකේ අපිට ඉන්නත් අමාරුයි. හරි. ඉතින් මේ මම share කරන්නේ මගේ prediction එක. ඉතින් ඔයාලට පුළුවන් මේ update එකෙන් පොඩි අදහසක් අරගෙන ඔයාලගේ prediction එකත් එක්ක ඔයාලට තව පොඩි confirmation එකක් ගන්න පුළුවන්. හරි. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් BTC මේ වෙද්දි තියෙනවා 68043 වගේ ප්‍රයිස් එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන shift box එකක් ඇඳලා තිනවා. මේ වෙද්දි මේ box එකට මාකට් එක වැටලා තියෙනවා. ඉතින් අපිට දැන් වුණත් පුළුවන් මේ මාකට් එකට එන්න වෙන්න. මොකද BTC මේ විදිහට ලොකු drop එකක් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මම පෙන්නන්නම් මේ විදිහට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 152ක වගේ drop එකක් වෙලා තිනවා. ඉතින් අපිට හොඳ opportunity එකක් මේ විදිහට මාකට් එකට ඇතුල් වෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම short term trader කෙනෙක්ට නෙමෙයි සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ හෝල්ඩ් කරන්න. ඒ කියන්නේ ක්‍රිප්ටෝ හෝල්ඩ් කරන්න බයි කරන කෙනෙක්ට මේ අවස්ථාව මාකට් එකට එන්ටර් වෙන්න හොඳ තැනක්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් ඔයාගේ ෆන්ඩ් එක මැනේජ් කරගෙන ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න බලාගෙන මාකට් එකට එන්ටර් වෙන්න පුළුවන්. ඒ මගින් ඔයාලට හොඳ ගේන් එකක් ගන්න පුළුවන්. ඉතින් මගේ මේ විදිහට බලා ගන්න පුළුවන් ටාගට් එක තියෙනවා. සාමාන්‍යයෙන් මගේ ටාගට් එක තියෙන්නේ BTC long term 1,70,400 කියන ප්‍රයිස් එක තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් 2030 වගේ ප්‍රයිස් එකක් කාලයක් වෙද්දි මාකට් එක 1,70,000 කියන ප්‍රයිස් එක ටච් කරයි කියලා තමයි මගේ ප්‍රෙඩික්ෂන් එක තියෙන්නේ. හරි. ඉතින් මම ඔයාලට මේ දුන්නේ long term prediction එකක්. ඉතින් මම ගොඩක්ම ටච් කරන් ඉන්න ලයින් එකක් තමයි මෙන්න මේ 54,869 කියන ලයින් එක. ඉතින් මම ගොඩක් ටාගට් කරනවා මේ මාකට් එක අපේ මෙන්න මේ 54,000 කියන රේන්ජ් එකට අනිවාර්යයෙන්ම වැටෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා කියලා. මොකද මේ වෙද්දි ඔයාලා දන්නවා ලෝකේ ගොඩක් යුදමේ තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ යුදමේ තත්ත්වය නිසා අනිවාර්යයෙන් මේ මාකට් එකට ඒක නෙගටිව් විදිහට බලපාන්න පුළුවන්. මාකට් එක ඕනම වෙලාවක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. කිසිම ඇනලයිස් මෙතඩ් එකක කන්ෆර්මේෂන් තිබ්බත් නැතත් ඒ කිසිම දෙයක් අදාළ නැතුව ඕනම වෙලාවක මේ මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් මෙන්න මේ යුදමේ තත්ත්වය නිසා. ඉතින් මම ඔයාලට දුන්නේ මේ long term update එකක්. ඉතින් මම ඔයාලට පොඩි one day වගේ ටයිම් ෆ්‍රේම් එකකට කියලා පොඩි අප්ඩේට් එකක් දෙන්නම් මේ සාමාන්‍ය ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරන කට්ටියට. හරි. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන මම shift box දෙකක් ඇඳලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ මේ වෙද්දි තියෙන low එක previous low එක තියෙනවා. ඉතින් මෙන්න මේ low එක break කරලා මේ දැන් market එක වල බලා ගන්න පුළුවන් මේ වෙද්දි drop වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ daily candles ගත්තොත් එහෙම ඊයේ පෙරේදා කියන දවස් දෙකෙන් market එක drop වෙලා තියෙනවා. ඉතින් එතන තමයි මමත් entry එක ගත්තේ. ඉතින් මේ වෙද්දි market එක පොඩ්ඩක් නැවතිලා තියෙනවා. ඉතින් මේ මාකට් එක මේ සෙල් එක දිගටම කන්ටිනියු වෙන්න පුළුවන් පල්ලෙහාට. මේ සෙල් එක දිගටම පල්ලෙහාටම කන්ටිනියු වෙන්න පුළුවන්. ඒ වගේම මාකට් එක මෙතනින් හැරෙන්නත් පුළුවන්. ඉතින් මගේ මෙතනදී මගේ පෞද්ගලික ප්‍රෙඩික්ෂන් එක තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හැබැයි මෙන්න මේ ලෝ එක බ්‍රේක් කරන්න නැති තාක්කල් විතරයි. ඉතින් ලෝ එක බ්‍රේක් කරොත් එහෙනම් මේ ප්‍රෙඩික්ෂන් එක නැතුව යනවා. ඒ කියන්නේ මගේ මෙන්න මේ ප්‍රෙඩික්ෂන් එක ෆේල් වෙනවා මෙන්න මේ ලෝ එක බ්‍රේක් කරොත් එහෙම. මොකද මාකට් එක අනිවාර්යයෙන් මේ පල්ලෙහාට ඇවිල්ලා අනිවාර්යයෙන්ම අප් මූව්මන්ට් එකකට යනවා. ඉතින් මගේ මේ වෙද්දි තියෙන ප්‍රෙඩික්ෂන් ෂෝට් ටර්ම් ප්‍රෙඩික්ෂන් එක තමයි මාකට් එක මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ ගමනක් යයි කියලා මම ඔයාලට පොඩි දලා අදහසක් දෙන්නම්. මෙන්න මේ විදිහට මාකට් එක ගමන් කරයි කියලා තමයි මගේ ෂෝට් ටර්ම් ප්‍රෙඩික්ෂන් එක තියෙන්නේ. මෙන්න මේ බොක්ස් එකෙන් නැවත හැරෙයි කියලා. ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන්. මේක දිගටම එකපාර මෙතනින්ම කඩාගෙන වැටෙන්න පුළුවන්. නැත්තම් පොඩ්ඩක් මේ shift box එකට ගිහින් එන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් price එක 68064 වගේ price එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මම ටාගට් කරන්නේ 78000 වගේ price එකකට ගිහිල්ලා market එක නැවත drop වෙයි කියලා. ඉතින් එහෙම ඩ්‍රොප් වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට මේක පල්ලෙහාට ඕනනම් කඩාගෙන ගිහිල්ලා මෙන්න මේ දැන් ඊළඟට යන බයි මූවමන්ට් එක මෙන්න මේ වගේ තැනකට යන්නත් පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් අපි ගත්තොත් මෙන්න මේ shift box එකෙන් මේ මාකට් එක සෙල් වෙන්නේ නැතුව මේ shift box එක බ්‍රේක් කරගෙන
මෙන්න මේ උඩ shift box එකට උනත් මේ මාකට් එක යන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී බලමු මොකද්ද මාකට් එකට වෙන්නේ කියලා. ඉතින් මේක ප්‍රෙඩික්ෂන් එකක් විතරයි. අපිට කිසිම වෙලාවක 100% කියන්න බෑ මේ මාකට් එකේ මොකද්ද වෙන්නේ කියලා. අපිට පුළුවන් වෙන්නේ අපි යූස් කරන මෙතඩ් එකකින් මේ මාකට් එක ඇනලයිස් කරන්න විතරයි පුළුවන්. ඇනලයිස් කරලා අපේ තියරි එක අනුව අපිට ප්‍රෙඩික්ෂන් එකක් ගන්න පුළුවන්. ඒ දේ විතරයි කරන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න මේ යුදමේ තත්ත්වය නිසා අනිවාර්යෙන් මාකට් එක ඕනම වෙලාවක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. මොන මෙතඩ් එකකින් ඇනලයිස් කරත් මොන වගේ කන්ෆර්මේෂන් තිබ්බත් අනිවාර්යෙන් මාකට් එක මේ වගේ අවස්ථාවකදී මොකද මේ වෙලාවේ ගොඩක් වොල්ටයිල් මාකට් එක මොකද ඉන්වෙස්ටර්ස්ලා කිසිම වෙලාවක ට්‍රස්ට් කරන්නේ නැහැ මාකට් එක. මොකද යුදමේ තත්ත්වයක් කියන්නේ ලෝකෙටම බලපාන අර්බුදයක් ඒක. ඔයාලා දන්නවා මේ වෙද්දි ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඉතින් මේ හේතුත් එක්ක මේ මාකට් එක ඕනම වෙලාවක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳ ස්ටොප් ලොස් එකක් දාලා අනිවාර්යයෙන්ම ගොඩක් ඉවසීමෙන් බලාගෙන ට්‍රේඩ් කරන්න ඕනේ මේ කාලේ. මොකද මම කියන්නේ ෂෝට් ටර්ම් ලොන්ග් ටර්ම් හෝල්ඩ් කරන කට්ටියට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හෝල්ඩ් කරන් ඉන්න පුළුවන්. මොකද මාකට් එක ගොඩක් ඩ්‍රොප් වෙලා තියෙන නිසා. හැබැයි ෂෝට් ටර්ම් ෆියුචර් ට්‍රේඩ් වගේ කරන කට්ටිය අනිවාර්යයෙන්ම මාකට් එක හොඳ ඉවසිල්ලෙන් සහ විමසිලිමත්ව බලලා ඕනේ මාකට් එකට එන්ටර් වෙන්න. මොකද නැත්තම් ඔයාලගේ ට්‍රේඩ් අනිවාර්යයෙන්ම ලොස්ට් වෙන්න පුළුවන්. ඉතින් මගේ ෂෝට් ටර්ම් ප්‍රෙඩික්ෂන් එක තමයි මම ඔයාලට මේ පෙන්නුවේ. මේ වගේ ප්‍රෙඩික්ෂන් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලගේ ප්‍රෙඩික්ෂන් එකත් එක්ක මගේ මේ ප්‍රෙඩික්ෂන් එක දාලා අදහසක් අරගෙන ඔයාලට තව කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි ඉදිරියටත් වීඩියෝ එකක් ගේන්නම් මේ අප්ඩේට් එකට මොකද උනේ කියලා. පල්ලි කමෙන්ට් එකේ තියෙනවා ලින්ක් එක. ඔයාලා ජොයින් වෙන්න. ඔයාලට එතකොට බලා ගන්න පුළුවන්. මම අප්ඩේට් දානවා මගේ ටෙලිග්‍රෑම් channel එකේ දිගටම මාකට් එක ගැන. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් කන්ෆර්මේෂන් ගන්න මගේ ටෙලිග්‍රෑම් channel එකට ජොයින් වෙන්න.